විශාල රෝදයක් සහ කුඩා රෝදයක් සහිත කරත්තයක් මීටරයක් දුරක් ගමන් කිරීමේදී විශාල රෝදය එක් වටයක්ද කුඩා රෝදයේ වට දෙකක්ද ගමන් කරනවලු. විශාල රෝදයේ වට 4ක් කරකැවෙන විට කුඩා රෝදයේ ගමන් කරන දුර කොපමණද කියලා අහන්නේ. විශාල රෝදයේ එක් වටයක් ගමන් කරනකොට කුඩා රෝදය වට දෙකක් ගමන් කරනවලු. එතකොට මීටරයක් දුරලු යන්නේ. විශාල රෝදයේ වට 4ක් ගමන් කරනකොට ඒ වගේ දෙගුණයක් කියන්නේ කුඩා රෝදයේ වට 8ක් ගමන් කරනවා. හැබැයි අහන්නේ වට ගණන නෙවෙයි. අහන්නේ දුර කොපමණද කියලා. ඊළඟ එක. කුඩා රෝදයේ පුතේ වට දෙකකදී මීටරයක් යනවා නම් වට 8කදී බලන්න 4ෙන් ගුණ කරන්න වෙනවා. එහෙනම් 1 4ෙන් ගුණ කරාම මීටර 4ක් යනවා. එහෙනම් පිළිතුර විදියට එන්න ඕනේ මීටර 4 පිළිතුර විදියට ලබා ගන්න.